මචං මොහමඩ් මම බයික් එකක් ගන්නවා. ෆිනෑන්ස් එකට අස්සම් කරන්න පුළුවන්ද බං උඹට? අස්සම් කරන්න නම් පුළුවන් බං. ඒත් පොඩි අවුලක් තියෙනවා. පොඩි අවුලක්? ඒ මොකද්ද බං? මම ලෝන් එකක් ගන්න හදන්නේ බං. බාදිසිය ගෙව්වේ නැත්තම් මට ලෝන් එක ගන්න බැරි වෙනවානේ. හරි එහෙමද? කමක් නෑ බං. උඹයි බං මගෙන් මාන්නේ. උඹට සිංහල යාළුවෝ කවුරුත් නැද්ද? සිංහල යාළුවෝ? මචං කොහොමද? ඔය ඉන්නවා මචං. ඒක නෙමෙයි. මොකද බං මේ මූ අවුලෙන් ඉන්නේ? මෙන්න මේ මූට බයික් එකක් ගන්න ෆිනෑන්ස් එකට අස්සම් කරන්න කිව්වා බං. මට නම් බෑ කිව්වා. අඩ උඹ බෑගුවද බං? පවුනේ බං කොල්ලෙක්ගේ ආසාවන්නේ බයික් එකක් ගන්න එක. අවුලක් නෑ බං. මම අස්සම් කරන්න. සිවා ඇත්තමද බං? ඔබ අස්සම් කරනවද? ඔව් බං. මම ඉතින් ටැමිල් එකා වුණාට ඕන එකට උදව් ගන්න කැමතියි ඈ. දැන් හරිනේ. ෆිනෑන්ස් එකට අස්සම් කරන්න එක්කෙනෙක් හම්බුණානේ. මම යන්න. මොහොමඩ් ගැන වැඩි හිතන්න එපා බං. මම උඹට ඉන්නවානේ. අපි යමු. සුපූන් සිවා නේද කතා කරන්නේ? පුතේ යන්න යාළුවෙක් කතා කරනවා. අම්මේ ඌ එන්නේ මගේ බයික් එක ඉල්ලගෙන. උට කියන්න මං ගෙදර නෑ කියලා. හරි පුතේ. ඒ පුතේ හදිසියක්ද? අනේ ඔව් නැන්දේ. අපි තාත්තට පොඩ්ඩක් සනීප නෑ. සුපුන්ගේ බයික් එක පොඩ්ඩක් ඉල්ල ගන්න කියලා ආවේ. එයා ගෙදර නෑනේ පුතේ. යාළුවොත් එක්ක කොහෙද ගිහිල්ලා? එහෙම නැන්දේ. මං හිතුවේ බයික් එක ඉඳලා තින්න ඉඳා සුපුන් ගෙදර නැති කියලා. කමක් නෑ මං ගිහිල්ලා එන්නම්. අම්මේ සිවා ගියාද? ඔව් පුතේ ගියා. අප්පා ලොකු දෙයක් ඕක ගියේක. නැත්තම් මගෙන් බයිසිකලේ ඉල්ලනවනේ. ඇයි පුතේ එයාට එහෙම කරේ ෆිනෑන්ස් එකට අස්සම් කරෙත් එයා නේද? අවුලක් නෑ බං. මම අස්සම් කරන්නම්. ඔව් අම්මේ ඔයා කිව්ව කතාව ඇත්ත. මට අච්චර සිංහල යාළුවෝ ඉඳලා ෆිනෑන්ස් එකට අස්සම් කරේ සිවා. පොඩ්ඩක් ඉන්නකෝ මං එන්න. මචං සිවා පොඩ්ඩක් ඉඳන්. අඩෝ උඹ ගෙදර හිටියද බං? ඔව් බං මං ගෙදර ඉඳී. මෙන්න බයික් එකේ යතුර. උඹ ඕන ගමනක් ගින් වරි. මං මේ බයික් එක ගිල්ලන්නේ නෑ බං. තාත්තට අසනීප නිසා ඉල්ලුවේ. මම ඉක්මනට ගිහිල්ලා එන්නම්.